පට්ට දක්ෂයි. රාජපක්ෂවරු හරි දක්ෂයි. මේ කලින්ද දැතිස්ස මහත්තයා කියන මේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බැරි. ඩොකියුමන්ට් මකලා මිසින්දු මේ ව්‍යාමයා කරලලු ඒ තරමට දක්ෂයිද ඔබතුමාලා ඇත්තටම? දැන් ওই ඩොකියුමන්ට් ගැන අහන්න ඕනේ අර යහපාලන ආණ්ඩුව වෙලාවේ සල්ලි අරන් බොරු කිව්වේ. ඒ බොරු කියන ලියලා දීපු අයගෙන් තමයි ඉස්සලා අහන්න ඕනේ. පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා JVP එකටයි සමහර සිවිල් සංවිධාන වලට සල්ලි දුන්නා රාජපක්ෂට මඩ ගහන්න කියලා. ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපුවා ඉන්න හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕනේ. අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා. උන්ගේ ආණ්ඩුවක් හදනකම් සාර්ථකව පරීක්ෂණ කටයුතු එක් කරන්න ඕන හින්දා. මතකයිනේ කැබ් එක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. කැබ් එක එලවන් ගිහපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මේ මොකද්ද ෆයිල් වලට උනේ කියලා. ඉතින් මේ තනිකර තමන් සල්ලි වලට බොරු කියලා ඒ බොරුව ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කළා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ ලේකම් හිටපු කෙනා දැන් පොලිස්පතිවරයා කළා. ඒ පොලිස්පතිවරයාට තමන් කියපු බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරි වෙනකොට එක එක ඒවා මිසින් කියලා කියනවා. ඉතින් මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට ආගමික නායකයෝ විවේචනය කරනවා. දේශපාලන පක්ෂ විවේචනය කරනවා. ඒ ඔක්කොම බැරි වෙලා ෆේල් වෙගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල් වල අරක නැහැ මේක නැහැ කියලා නහයෙන් අඬනවා. ඉතින් අර ජනාධිපතිතුමා කෙඳිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටම තමයි.